අද අපි 7th runnings එහෙම නැත්නම් transition ගහන්න ඉගෙන ගමු. මේකෙදිත් අපි භාවිතා කරන්නේ අර කලින් කිව්වා වගේම diatonic 7th කියන concept එකම තමයි. මේකෙදිත් මම කලින් එක වගේම තමයි පළවෙනි chord එක සහ හතරවෙනි chord එකට අදාළ major 7th අපි වාදනය කරන්නේ නැහැ. අපි වාදනය කරන්නේ minor 7th සහ dominant 7th විතරයි. මෙහෙමයි. මේකෙදි නම් අපිට ගොඩාක් pattern අපිට හදා ගන්න පුළුවන්. ගොඩාක් note sequences අපිට හදා ගන්න පුළුවන්. මම අද ඔයාලට කියලා දෙන්නේ අපිට භාවිතා කරන්න පුළුවන් uniform pattern එකක් හදා ගන්න විදිය. මේකෙදි මම minor 7 ගහද්දි 1 flat third 5 8 flat 7 5. මම dominant 7 ගහන්නේ 1 3 5 8 flat 7 සහ 5. ඔන්න ඔය note sequences තමයි මම භාවිතා කරන්නේ. අපි දැන් බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. සිහිනෙන් සිහිනට ඔබ එනවා මොනවද හිමිහිට මුණනවා හදවත රිද්මට නවතිනවා මොහොතින් යලි නොබෙනී යනවා සිහිනෙන් සිහිනට ඔබ එනවා මොනවද හිමිහිට හදවත රිද්මට නවතිනවා මොහොතින් යලි නොබෙනී යනවා ඔයාලටත් වැඩේ සෙට් වුණා නම් කමෙන්ට් එකක් දාලා අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ජය වේවා.